ඔයාලගේ ලැප්ටොප් එකේ මෙන්න මේ ටච් පෑඩ් එකේ මෙන්න මේ විදිහට එක ඇඟිල්ලකින් ක්ලික් එකක් කරොත් එහෙම නැත්නම් ටච් එකක් කරොත් ඒක left click එකක් විදිහට තමයි ලැප්ටොප් එක අඳුනගන්නේ. ඒ වගේම මෙන්න මේ විදිහට ඇඟිලි දෙකෙන් අපි ටච් එකක් කරොත් ඒක මෙන්න මේ විදිහට right click එකක් විදිහට තමයි ලැප් එක අඳුනගන්නේ. මම මෙන්න මේකත් ක්ලික් කරලා පෙන්නන්නම්. මම මෙතන blank space එකේ මෙන්න මේ විදිහට ඇඟිලි දෙකෙන් ටච් කරොත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අපේ right click එකෙන් වෙන menu එක අරගන්න. ඒ වගේමයි හිතන්න මෙන්න මේ විදිහට අපි Windows කීපයක් අපේ ලැප් එකේ launch කරගෙන ඉන්න වෙලාවට අපිට desktop එක බලා ගන්න ඕන වුණොත් ඔයාලා කරන්න ඕන ඇඟිලි තුනෙන් මෙන්න මේ විදිහට පල්ලෙහාට swipe කරන එක. එතකොට මෙන්න මේ විදිහට අපිට desktop එක බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලට පුළුවන් ඇඟිලි තුනෙන් මෙන්න මේ විදිහට පැත්තට move කරොත් අපිට අපි open කරලා ඉන්න Windows අතර එහා මෙහා යන්න හැකියාව අපිට touch pad එකෙන් ලබා දෙනවා. මේ විදිහට ඇඟිලි තුනෙන් අපිට පුළුවන් එහා මෙහා යන්න. ඒ වගේමයි අපි ඇඟිලි තුනෙන් මෙන්න මේ විදිහට ක්ලික් කරොත් එහෙම නැත්නම් ටච් කරොත් අපිට පුළුවන් අපේ කම්පියුටර් එකේ මෙන්න මේ සර්ච් බාර් එක අරගන්න බොහොම පහසුවෙන්ම. මම ඒක නැවතත් කරලා පෙන්නන්නම්. මේ විදිහට ඇඟිලි තුනෙන් මේ විදිහට ක්ලික් කරාම ඔයාලට පුළුවන් ඔයාලගේ සර්ච් බාර් එක අරගන්න. ඒ වගේමයි ඔයාලට පුළුවන් ඇඟිලි 4ක් භාවිතා කරලා ඔයාලගේ manage notification settings open කරගන්න. මෙන්න මේ විදිහට ඔයාලා කරන්න ඕන ඇඟිලි 4ක් භාවිතා කරලා මෙන්න මේ විදිහට ඔයාලගේ touch pad එකේ ටච් කරන එක. ඔයාලට පේනවා මගේ manage notification settings මෙන්න මේ විදිහට open වුණා. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ handy computer tips දැනගන්න ඕන නම් Observer X subscribe කරලා notification on කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.